හෙලෝ හැපිනස් සීකර්ස්. දන්නවද ජීවිතේ ගත්ත යම් වැරදි තීරණ නිසා අපිට අපේ හීනවලට යන ටිකක් පරක්කු වෙනවා. අන්න ඒ නිසා අපිට ශක්තිය හොඳට තියෙන කාලේ, නිදහස උපරිමයෙන් තියෙන කාලේ අපේ හීන පාට කරන්න ගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද අපිට වගකීම් එහෙම ගොඩක් නෑනේ කාලේ. මමත් මගේ හීන පාට කරගන්න පරක්කුණ කෙනෙක්. ගිය අවුරුද්දේ සෙල්ෆ් ස්ටඩි කරලා ලිව්ව මගේ ජපන් විභාගය මම ෆේල්. වාසනාවට වගේ මගේ ඒ ලෙවල් කාලේ මගේ ජපන් ගුරුතුමිය යටතේ මේ අවුරුද්දේ මට මගේ ජපන් විභාගය වෙනුවෙන් සූදානම් වෙන්න පුළුවන් වුණා. මගේ ජීවිතේ මල් ලැබපු හොඳම ගුරුවරියගේ යටතේ නැවත ඉගෙන ගන්න උන එක ගැන නම් මට ගොඩාක් සතුටුයි. හැබැයි ඒ කාලේ මගේ ඉස්කෝලේ යාළුවෝ, මගේ කැම්පස් එකේ යාළුවෝ අද ඉන්න තැන් ගත්තම මං ඉන්නේ ගොඩාක් පහලින්. මං මාව අවතක්සේරු කරනවා නෙවෙයි හොඳේ, මට කියන්න වෙන වචනයක් කල්පනාවට එන්නේ නැහැ. පුංචි පසුතැවීමක් හිතේ නෑ කියලා බොරු කියන්න මට බෑ. කැම්පස් යන කාලෙත් මම මේ එක්සෑම් එකට දෙපාරක් වාඩි වුණා. ඒ දෙපාරම ෆේල්. ඒකට හේතුව කිව්වොත් මට තිබුණේ ජපන් හීනයක් වුණාට කැම්පස් එකෙන් පස්සේ මං තෝරගත්තේ මගේ ප්‍රධාන විෂය වුණ චීන භාෂාව. මං ගොඩක් පසුතැවෙන්නේ ඒ කාලය ගැන. මං ඒ කාලය හරියට පාවිච්චි කරේ නෑ කියලා මගේ හීන වෙනුවෙන්. මට හම්වෙන යොවුන් පරපුරේ නැත්තම් යොවුන් විය පහු කරලා තරුණ වියට ආපු හැමෝටම කියන්නේ ඔයාලගේ ඔය එනර්ජි එක තියෙන කාලේ, ඔයාලට වගකීම් අඩු ඔය කාලේ ඔයාලගේ හීන හැබෑ කරගන්න කියලා. හැබැයි අනිත් පැත්තට මට ලැබුණු දේවල්, මට දැන් තියෙන දේවල්, මං දැන් ගෙවන මේ නිදහස් ජීවිතය ගැන මං ගොඩාක් සතුටු වෙනවා. තමන්ගේ ලස්සන හීන හැබෑ කරගන්න බැරි වුණ පරක්කුණු අයට මේ කියන්නේ. මුලින්ම ඔයාට දැන් ලැබිලා තියෙන ජීවිතයට ස්තුති වෙන්න. ඊට පස්සේ පොඩි පියවරකින් හරි උඩට එන දෙයක් කරන්න ඔයාගේ හීනය වෙනුවෙන්. Thanks for watching. මං හැපිනස් සීකෝවි.